නේද? අම්මා. තනි කරම ජම්බල ගෙඩිය දෙකට බැලුවාගේ මූණ. කවද්ද රටින් ඉඳලා ආවේ? ඊයේ නෑ ෆ්ලයිට් එකේ ආවේ යන්නේ. අප්පා very hot අනේ. මට නම් මේ ආව පැය ගානට එපා වුණා. මොකද අනේ මෙහෙ මෙච්චර රස්නේ. අපේ රටවල නම් එහෙම නෑ. අපේ රටවල කියලා කිව්වේ කොයි රටේද වා? එහි කටාරලානේ. හැබැයි කටාර්ද වගේ රට අබ තරණයි. ඔව් අනේ අපිට නම් එහි කටාර් තමයි හොඳ. ඔව්. ඔව්. ඒ ඉතින් කාස්ට කාන්තාරේ මෙහිටදී හීතලයිනේ නේද? මිස්ටර් සුරං මොකද අනේ මෙච්චර මෙහි රස්නේ. ළඟදී ආණ්ඩුවත් පෙරළුණාද? ආණ්ඩුව පෙරළුණාද? දැන් ඒ කටාර වල ආණ්ඩු පෙරළුණාම හීතලල්ලනවද? අනේ ඕවනම් දන්නේ අනේ. මොනවා වුණත් ඉතින් සිය රට දේ සිරිසැප දේ කියනවනේ නේද? සිය රට කියලා කිව්වේ? කටාර්. ඔයාගේ සිය රට කටාර්ද? අබ තරණ. මේ මිස්ටර් සුරං ඔයා කැමති නැද්ද රට ජොබ් එකක් කරන්න? අනේ නෑ. මට ඉතින් මෙහෙ හොඳයි. මට ඉතින් මෙහෙ සිය රට දේ සිරිසැප දේ. මං රට ජොබ් එකක් අරන් දෙන්නම් ඔයාට. නෑ අම්මෝ මට මෙහෙ තමයි හොඳ. මට සිය රට දේ සිරිසැප දේ මෙහෙ. අපෝ මිස්ටර් සුරං ඔයා නම් මම ලිම් මැඩියෙක්. ඔව් අපි ඉතින් ලිම් මැඩියෝනේ. මේ ඒක නෙමෙයි මේ මිසිස් මැකරෝනි. මේ කෝ යාගේ හස්බන්ඩ් දැක්කේ නෑනේ උග කාලෙකින්. කොහොමද මිනිහට ජයද? අනේ මං රට ඉන්න අතරේ මට ආරංචි වුණා යා බීලම මලා කියලා මිස්ටර් සුරං. හරි සන්තෝසයි. මොකද අනේ මිනිහෙක් මලා කිව්වම සන්තෝෂ වෙන්නේ. නෑ ඇති සන්තෝෂයක් නෑ. මම කිව්වේ ඉතින් මැරිච්ච මිනිහා කොහේ හරි ඉන්න දිහා සන්තෝෂෙන් ඇතිනේ ඔයාගෙන් මිදිලා ඒකයි. මයි යනවානේ යන්න. නේ පොඩ ඉන්නකෝ. කොහෙද යන්නේ හදිස්සි? මේ දැන් ඊයේ රට ඉඳලා ආපු මිනිස්සයා මොකද මේ පයින් යන්නේ? පොඩ්ඩක් ටැක්සියක් අරගෙන යන්න බෑ පොළොවට ගිහින් අඩි 10ක් විතර. එහෙමනේ. ටැක්සි එක තමයි යන්නේ ආවේ. මට මේ අර මෙව්ව වගේක් කන්න ආස වෙලා ටිකක් ඇවිද්දා. මෙව්ව කිව්වේ කොහොමද? අර මේ අනේ අර ඔයගොල්ලෝ කන්නේ මේ මදුළු වගේ තියෙන්නේ. අන්න ඒවා. මදුළු වගේ? මොනවද? ඕවනේ අර උඩ හැදෙන්නේ මේ ලොකු ගෙඩි අර කටුකටු වගේ තියෙන්නේ. ලොකු ගෙඩි කටුකටු තියෙන්නේ. මේ කටුකටු ලොකු ගෙඩි කියලා කිව්වේ මේ කොස්ද? අන්න හරි. කොස්. මට මතක නෑ අනේ ඕවලේ. ඇත්තද? ඔව් කොහොමත් ඉතින් මෙහෙ ඉන්න කාලේ කොස් ගහේ පස්පංගුව කාපු එවුන්ට රට ගියාම කොස් ගහ කෙස් ගහ තරම්වත් මායින් නැතුව යනවා. හැබැයි ඉතින් ඔය ගෙනාවු ඩිරාම් තඹ පිච්චියට හිඳනකොට කවුරුත් එක කොස් ගහට දන ගහලා වඳිනවා. පුදුම වැඩේ කියන්නේ ඔය කොස් ගහ ඔය දෙකම ඉවසන එකනේ.